මගේ ඔළුවත් රිදෙනවා. අයියෝ මට කැරකිල්ල වගේ. ඔලේ ඉතින් මට ඇත්තටම කැරකිල්ල කියලාද? නෑ. මට ඇත්තටම කැරකිල්ල නැහැ. ඒත් අපි බලමු කොහොමද මට කැරකිල්ල කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. I feel dizzy. මට කැරකිල්ල වගේ. I feel dizzy. මට කැරකිල්ල වගේ යන්නේ. අයියෝ මට කලන්ත දාගෙන වගේ යන්නේ. වටා පිටාම කළුවර වෙලා මට කලන්ත දාන්න වගේ යන්නේ. I feel lightheaded. Somebody please help me. I feel lightheaded. මට කලන්ත දාගෙන වගේ යන්නේ. මට කලන්ත දාන්න යන්නේ මගේ වටේම තියෙන දේවල් ඔක්කොම කැරකෙනවා. Oh, I feel like the room is spinning. I feel like the room is spinning. මගේ වටේම තියෙන දේවල් කැරකෙනවා වගේ මට දැනෙන්නේ. මට කලන්ත දාන්න යන්නේ. I feel like the room is spinning. ඉතින් අපිට ඔන්න ඔය ක්‍රම තුන පාවිච්චි කරලා මට කලන්තේ වගේ නැත්නම් මට කැරකිල්ල වගේ කියන එක කියන්න පුළුවන්. එහෙනම් අද අපි ප්‍රැක්ටිස් කරා sentences තුනක්. පළවෙනි sentence එක තමයි I feel dizzy. මට ටිකක් කලන්තේ වගේ. මට ටිකක් කැරකවිල්ල වගේ. ඊළඟ එක තමයි I feel light-headed. I feel light-headed. මට දැන් කලන්ත දාගෙන වගේ එන්නේ. I feel light-headed. තුන්වෙනි එක තමයි I feel like the room is spinning. මගේ වටේ තියෙන දේවල් ඔක්කොම කැරකෙනවා වගේ මට දැනෙන්නේ. දැන් කලන්ත දාන්නෙන්නේ මගේ වටේම තියෙන දේවල් කැරකෙනවා වගේ මට දැනෙන්නේ. I feel like the room is spinning. ඔන්න ඔය sentences තුන පාවිච්චි කරන්න කොයි මොහොතක හරි ඔයගලන්ට කැරකිල්ල එහෙම නැත්නම් කලන්තේ වගේ දෙයක් දැනෙනවා නම්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මේක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. Bye bye.